hello welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම hina වෙලා සතුටින් ඇති කියලා මං හිතනවා. අද මං ඔයාලා ඔක්කොම එක් කරගෙන යනවා ඓතිහාසික තැනක් බලන්න. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ මහියංගනේ රජමහා විහාරයට. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන පෞරාණික විහාරයක් තමයි මහියංගනේ පන්සල කියලා කියන්නේ. ඉතින් අද වීඩියෝ එක පුරාවටම ඔයාලට මේ මහියංගන පන්සලේ වැඳ පොදා ගන්න තියෙන තැන් වගේම ඓතිහාසික කරුණු මම දන්න විදිහට පුංචියට කියන්නම්. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අපි මේ ඇවිල්ලා තියෙන්නේ හවස් අරුවක. ඉතින් අවුවත් පැහැලා ගිහිල්ලා චොට්ටක් කරුවල වැටිගෙන ඉන වෙලාවක් තමයි මේක. කොයිතරම්නම් නිස්කලංක කොයිතරම්නම් හිත නිදහස් වෙන විදිහට මේ තැන හැදිලා තියෙනවද කියලා ඔයාලට මේ වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් අද නම් හරිම නිස්කලංක දවසක්. මොකද සෙනග ගොඩක් හිටියම නැති තරම්. ඒ නිසා ඉතින් නිදහසේ වැඳ පොදාගෙන ගාථා කියලා මල් පාන් පූජා කරලා අපිට මේ දේවල් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට මේ වීඩියෝස් වලින් චෛත්‍ය රජාණන් වහන්සේ, බෝධි රජාණන් වහන්සේ, විහාරස්ථාන, දේවාල මේ හැම දෙයක්ම එකින් එක බලා ගන්න පුළුවන්. මං ඒ අතරතුරේ මං හොයාගත්ත ඓතිහාසික කරුණු ටිකක් කියන්නම්. ඉතින් මං දන්නවට වඩා වෙනස් දෙයක් ඕගොල්ලෝ දන්නවනම් මතකතුව කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මහියංගනේ පන්සල කියලා කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබපු උතුම් සිද්ධාස්ථානයක්. මහවැලි ගඟේ සිසිලස කියන්නේ මහියංගන රජමහා විහාරයේ හැමදාම තියෙන දෙයක්. ඒ කියන්නේ පන්සල පිටිපස්සෙන් තමයි මහවැලි ගඟ ගලන්නේ. ඉතින් එහෙනම් අපි ඉස්සර කතා ටිකක් මොනවද කියලා බලමුකෝ. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ලංකා ගමනේදී ඒ කියන්නේ දුරුතු පොය දවසක මේ මහියංගනේ පුදබිමට බුදුහාමුදුරුවෝ වැඩම කරලා තියෙනවා. ඒ ඇවිදිලා හිටපු ලාංකිකයන්ට බණ දේශනා හැමත් කරලා තියෙනවා කියලා තමයි ඉතිහාසය කියන්නේ. ඉතින් අන්න ඒ වෙලාවේ සෝවාන් වුණ සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේගෙන් පූජනීය වස්තුවක් ඉල්ලලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ කේශ ධාතු මිටක් තමයි ලබා දෙලා තියෙන්නේ. ඉතින් මේ කේශ ධාතුන් වහන්සේලා රන් කරඬුවක දාලා ඒ කාලේ සෑයක් ඉදි කරා කියලා තියෙනවා. ඔහොම කාලයකට පස්සේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ වැඩම කරපු ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තමයි මේ මහියංගන චෛත්‍ය හදලා තියෙන්නේ. පස්සේ හිමාලයෙන් ගෙන ආපු මේඝපාෂාණ වලින් සත්‍රියන් සෑය 12 ශ්‍රියන් විදිහට ගොඩනගලා තියෙනවා. ඊටත් පස්සේ කාලෙක 30 රියන් විදිහට හදලා තියෙනවා. ඒ කියන්නේ රියන් 30ක් උසට හදලා තියෙනවා. ඊට පස්සේ අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජතුමා මේක 80 රියන් සෑයක් විදිහට ආයෙම ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඊට පස්සෙත් නිශ්ශංක රජතුමා, විජයබා රජතුමා වගේ රජවරු විසින් මේ සිද්ධාස්ථානය ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඉතින් ඔය කාලේ කියන්නේ අනුරාධපුර යුගයේ කාලේ තමයි මේ මහියංගනේ පුදබිමට බෞද්ධ ආගමික විදිහට ගොඩාක් ප්‍රතිසංස්කරණ වෙලා ගොඩක් වෙනස්කම් වෙලා ගොඩක් වැඩි දියුණු කරලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මහියංගන පන්සලේ අතීත කතාව ඉතාමත් කෙටි විදිහට කියනවනම්. කොහොම හරි අපි දෙන්න පැයකට එකමාරකට ආසන්න වෙලාවක් හොඳට වැඳ පුදා ගත්තා. ඉතින් මම දැකපු තව දෙයක් තමයි මහියංගන පන්සල ඇතුළෙම ටිකක් එහාට වෙන්න මෙන්න මේ විදිහට එක එක දේවල් විකුණන්න තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තට ආවේනික දේවල් වෙන්න ඕනේ. ඔය එක තෙල් වර්ග, පැණි ಜಾති ඒ වගේ දේවල් විකුණන්නත් මේක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ තවත් ටිකක් එහායින් වෙන්න දේවාල ගොඩක් තියෙනවා. සමන් දේවාලය ඒ වගේ දේවාල කිහිපයක්ම තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන වැඳ පොදා ගන්න. මේ හැම දෙයක්ම වැඳ පොදාගෙන අපි ආයම දෙන්නත් එක්කම ගියා චෛත්‍ය ගාවට. එතන මාරම නිස්කලංක නිදහස් තැනක්. ඉතින් එතෙන්ට වෙලා අපි ගාථා කියලා ටිකක් වෙලා ඒ භෝගහයට වෙලා අපි ඉඳගෙන හිටියා. ඒ තරම්ම නිස්කලංක තැනක් තමයි මහියංගන පන්සලේ චෛත්‍ය රජාණන් වහන්සේ ළඟ කියන්නේ. ඉතින් ඔයාලටත් ඇවිල්ලා වැඳ පුදා ගන්න කියලා තමයි මං කියන්නේ. එහෙනම් මගේ vlog එක මෙතනින් ඉවර වෙනවා. සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන. මතකතුව මගේ channel එකත් subscribe කරගෙන යන්න. මේ වගේ තව ලස්සන වීඩියෝස් එක එකතු වෙන්න.